මේ තියෙන්නේ තැම්බිලි ගෙඩිය නිදන් සලකුණේ තැම්බිලි පොකුර කියලා හඳුන්න නිදන් සලකුණ තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ නිදන් සලකුණ ඉතාම දුරල බයි. එකට හේතුව තමයි මේ තැම්බිලි වල්ල නැතන් තැම්බිලි පොකුර විදියට හඳුන්නන මේ නිදන් සලකුණ දිහා බලන්නකොට ඔබට පේන දෙයක් තමයි විශාල තැම්බිලි ගෙඩියක් තියෙනවා සහ කුඩා එකක් තියෙනවා අතර මැදි ගෙඩියක් තියෙනවා. එතකොට එහෙම දේවල් ඒ කියන්නේ වර්ග තුනක නිදහනයක් මෙතන තියෙනවා කියලා හඳුන්වන්න තමයි මෙන්න මේ විදිහේ නිදන් සලකුණක් ගොඩක් තැන්වල සඳහන් කරලා තියෙන්නේ. සමහරක් අය මේ වගේ දේවල් වලට මරංචි සලකුණු විදිහට හඳුන්වනවා. නමුත් අපිට හොයා ගන්න පුළුවන් වුණ විදිහට මෙතන කිහිපයක් ඒ කියන්නේ නිදන් කෝවල් කිහිපයක් තියෙන්න පුළුවන්. රියල් එකක් තියෙන්න පුළුවන්. ඒක තමයි මේ විශාල විදිහට පෙන්වන්නේ. කුඩා දෙකක් විදිහට පෙන්න්නන්නේ ව්‍යාජ දෙකුත් මේ අවට තිබීමේ සම්භාවිතාවයක් තියෙනවා. එකන කෙනෙක් ගිහිල්ලා මෙතන බලනකොට එකක් හම්බ වෙනවා එක ව්‍යාජයි. එතකොට රියල් නිධානය ආරක්ෂා වෙන විදිහට තමයි මේක හදල තියෙන්නේ. මේ නිදන් සලකුණ හරියට කියව ගන්න පුදුවන් පුද්ගලයකුට තමයි මේක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒවගේම මෙවැනි විදිහේ ලකුණු මීට පෙර දැකල තියෙනවද සහ දැකල්ල නැද්ද කියලා ඔබට මෙන මේ තිරේ දිස් වෙන විදිහේ ඔබට පේන තියෙනවා මීට පෙර දැකල තියෙනවද කියලා එතෙන් රච් කරන්න පුළුවන්. ඒවගේම මීට පෙර දැකලා නැත්තං ඔබට ඒත් පුළුවන් ටච් කරන්න. එතුර අපිට අදහසක් තියෙනවා මේ වගේ දේවල් ඔබ මීට පෙර දැකලා තියෙනවද නැද්ද කියලා.